ඔබේ ජීවිතයේ වෙනදට වඩා නිතරම වගේ දේවදූත අංක 55යි දකින බව ඔබට හැඟවිලා තියෙනවද? මේක දුරකථන අංකයක් හෝ වේවා, එහෙම නැත්නම් ඔරලෝසුවේ වෙලාවක් හෝ වේවා, කුමන හෝ විදිහකට ඔබට නිතර 55යි දේවදූත අංකය දකින්න හම්බ වෙනවා කියලා ඔබට හැඟවිලා තියෙනවද? මේ පුනරාවර්තන අනුපිළිවෙල අහම්බයක් නන් නෙවෙයි. දේවදූත අංක 55 ගැඹුරු අධ්‍යාත්මික වැදගත්කමක් දරනවා. වෙනස වැළඳ ගන්න, ක්‍රියාවලිය විශ්වාස කරන්න. 55යි දේවදූත අංකයෙහි බලය උපයෝගී කරගන්න ධනාත්මක මානසිකත්වයක් ඔබ වර්ධනය කරගන්න. ඉතින් ආයුබෝවන්, ආයුෂ බොහෝ වේවා. මගේ YouTube නාලිකාවට ආදරණීය ඔබ සැම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැමට බොහෝම ස්තුතියි. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා. එහෙනම් වීඩියෝ එක ඉස්සරහට යන්න. 55 දේවදූත අංකය ඔබ දුටුවොත් ඔබට මොන වගේ පණිවිඩද විශ්වය හරහා ලබා දෙන්නේ? අද මම ඒ ගැන වැඩිදුරටත් කතා කරනවා. ඇත්තෙන්ම දේවදූත සංඛ්‍යා පිළිබඳ විශ්වාසය පුරාණ ශිෂ්ටාචාරවල ගැඹුරු මූලයන් පවතිනවා. ඊජිප්තුවරුන්, ග්‍රීකයන් සහ අනිකුත් සංස්කෘතීන් නිශ්චිත සංඛ්‍යාත්මක සංයෝජන සඳහා අද්භූත ගුණාංග ආරෝපණය කර තිබෙනවා. නූතන කාලයේ මේ දිව්‍ය පණිවිඩ පිළිබඳ ආකර්ෂණය වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි යම් සංඛ්‍යා නැවත දිස්සන බව බොහෝ දෙනා වාර්තා කරනවා. 55 මේ සංඛ්‍යාත්මක අනුපිළිවෙල පිටපස්සේ ඇති අර්ථයන් හඳුනාගෙන තේරුම් ගැනීමෙන් අපගේ පුජ්‍යලික වර්ධනය, සම්බන්ධතා, වෘත්තීය මාර්ග සහ අධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ වටිනා අවබෝධයක් අපිට නිරන්තරයෙන්ම ලබා ගන්න පුළුවන්. මේ බලගතු අනුපිළිවෙල අපගේ ජීවිතවල සැලකිය යුතු වෙනස්කම් සහ පරිවර්තනයන් සිද්ධ කරන බව විශ්වාස කරනවා. සංඛ්‍යා ශාස්ත්‍ර ශාස්ත්‍රය තුල අංක 5 වෙනස් වීම, නිදහස සහ පුජ්‍යලික වර්ධනය යන තේමාවන් සමග සම්බන්ධ වී තිබෙනවා. 55 අනුපිළිවෙලෙහි අංක 5 පුනරාවර්තනය කිරීමෙන් පෙන්눔 කරන්නේ පරිවර්තනය, අනුවර්තනය වීමේ සහ ගවේෂණයේ ශක්තියින් ඉහළ නංවන බවයි. අධ්‍යාත්මික දෘෂ්ටි කෝණයකින් 55 දේවදූත අංකය බොහෝ විට අර්ථකථනය කරන්නේ ඉදිරියේදී ඇතිවන අධ්‍යාත්මික පිබිදීමේ ලකුණක් ලෙස. එහෙම නැත්නම් දිව්‍යමය සම්බන්ධතාවය ගැඹුරු කිරීමක් ලෙසයි. මේ සංඛ්‍යාත්මක අනුපිළිවෙල ගැඹුරු පුජ්‍යලික වර්ධනයේ පෙරනිමිත්තක් වෙනවා. මොකද එය අපට තව දුරටත් සේවය නොකරන පැරණි රටා, විශ්වාසයන් සහ සීමිත මානසිකත්වයන් අත්හැරීමට අපව ඉදිරිපත් කරනවා. විශ්වය ඔබව ගැඹුරු පුජ්‍යලික පරිවර්තනයක් සඳහා සූදානම් කරමිනුයි මේ සිටින්නේ. ඉතින් නොදන්නා දේ වැළඳගෙන ඔබේ සුවපහසු කලාපයෙන් ඉවත් වීමටයි කාලය මේ උදා වෙලා තියෙන්නේ. දෙවියන් ඔබට මේ බව මතක් කර සිටිනවා. නව සම්බන්ධතා සොයන අයට 55
55 පෙනුම අර්ථවත් ආත්මීය හමුවීමක් සඳහා ඇති හැකියාව සනිටුවන් කරන්න පුළුවන්. ආදර සහකරුවෙකු නාති ආත්මයක් හෝ විශ්වාසවන්තයෙකු ලෙස ඔබේ ජීවිතයට ගැඹුරින් බලපාන කෙනෙකු හමුවීමට ආසන්න බවට එය ලකුණක්. ඔබේ වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් දේවදූත අංක 55 ධනාත්මක වෙනසක් සහ වර්ධනයක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. මේ සංඛ්‍යාත්මක අනුපිළිවෙල මගින් නව අවස්ථා සිටියේ ඇති බව පෙන්눔 කරන්න පුළුවන්. එය උසස් වීමක්, රැකියාව වෙනසක් හෝ නව ආකර්ෂණීය වෘත්තීය මාවතකට පිවිසීමේ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. 55 දේවදූත අංකයට මූල්‍ය බහුලත්වය සහ සමෘද්ධිය යන ශ්‍රේෂ්ඨයේද වැදගත්කමක් තියෙනවා. මේ සංඛ්‍යාත්මක අනුපිළිවෙල ඔබේ මූල්‍ය තත්වයේ ධනාත්මක වෙනසක් අත්විඳීමේ මුදුනේ සිටින බවට හොඳ ලකුණක්. එය අනපේක්ෂිත ජයග්‍රහණ, බුද්ධිමත් ආයෝජන, ඔබේ ධනය ගොඩනැගීමේ උත්සාහයන් ප්‍රකාශ කිරීම හරහා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් 55 පෙනුම ශ්‍රණික ධනය පිළිබඳ සහතිකයක් නොවන බව ඔබ සැලකිලිට ගැනීම වැදගත් වෙනවා. ඒ වෙනුවට ඒ ධනාත්මක මානසිකත්වයක් පවත්වා ගැනීමට, කෘතඥතාව පළ කිරීමට සහ ඔබේ මූල්‍ය ඉලක්ක කෙරෙහි දේවානුභාවයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ඔබට මතක් කරනවා. ඔබේ සිතුවිලි සහ ශක්තිය බහුල ලෙස පෙළගස්වා ගැනීමෙන් ඔබට වැඩි මූල්‍ය ස්ථාවරත්වයක් සහ සමෘද්ධියක් ආකර්ෂණය කර ගැනීම සඳහා මේ දේවදූත අංක 55 පරිවර්තනීය බලය භාවිතා කරන්න පුළුවන්. දේවදූත අංක 55 අංකයෙහි බලය නොඅඩුව අපේ ජීවිතවලට ලබා ගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ? ඇත්තෙන්ම කරන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි ධනාත්මක මානසිකත්වයක් වර්ධනය කරගන්න එක. දේවදූත අංක 55 අංකයෙහි ශක්තිය උපයෝගී කරගන්න තියෙන ප්‍රධාන ක්‍රමවලින් එකක් තමයි මේ ධනාත්මක මානසිකත්වයක් වර්ධනය කර ගැනීම. මේ සංඛ්‍යාත්මක අනුපිළිවෙල බිය, සැකය සහ සීමාකාරී විශ්වාසයන් අත්හැරීමට, ඒ වෙනුවට ඔබේ ජීවිත ගමන දිගහැරීම කෙරෙහි විවෘතභාවය අනුවර්තනය වීමේ සහ විශ්වාසය පිළිබඳ මානසිකත්වයක් වැළඳ ගැනීමට ඔබට මතක් කිරීමක් කරනවා. 55 දේවදූත අංකයෙහි ශක්තිය නොඅඩුව ඔබේ ජීවිතවලට ලබා ගන්න ඔබට කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි දෛනික ජීවිතයට අධ්‍යාත්මික පිළිවෙත් එකතු කරගන්න එක. මේ සඳහා ඔබට භාවනාව, දිනපොත් තැබීම හෝ ඔබව දිව්‍යමය දේට සම්බන්ධ කරන චාරිත්‍ර වාරිත්‍රවල යෙදීම වගේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. දේවදූත අංක 55 ඔබට ලබා දෙන දිව්‍යමය පණිවිඩ තමයි මෙන්න මේ මා කියූ කාරණා. ඉතින් ඔබ විශ්වාස කරන්න ඔබේ ජීවිතයට හොඳම දේ වෙන බව. දෙවියන් නිරන්තරයෙන්ම ඔබ සමීපව සිටින බව. විශ්වයට ස්තුතිවන්ත වෙන්න. දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න. යහපත් කරන්න. අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයේ වෙනස් වීම් වලට භාජනය වෙනවා යහපත් ආකාරයෙන්. වීඩියෝ එක අවසන් කරන්න කලින් තාමත් මගේ channel එක subscribe